අයිබෝවන් අසල්වැසියා කිතුකේදී මුලින්ම ඉදිරිපත් වෙන්නේ හොඳම යාළුවෙක්. ඉන්දියාව නැවතත් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඉන්දිය විදේශ ඇමති ආචාර්ය එස් ජයශංකර් මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා හමු වෙලා ලංකාව වෙනුවෙන් ලොකු සහතිකයක් ලබා දුන්නා. ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 450ක දැවැන්ත සහන පැකේජයක් ඔවුන් ප්‍රකාශයට පත් කළා. විශේෂම දේ තමයි මෙයින් ඩොලර් මිලියන 100ක්ම ඉන්දියාවෙන් අපිට ලැබෙන්නේ නොමිලේ ලැබෙන ආධාරයක් එහෙම නැත්නම් ග්‍රාන්ට් එකක් විදිහට. ඉතිරි මුදල ඉතා සහනදායී පොලි අනුපාතයක් යටතේ ලැබෙන ණයක්. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ පණිවිඩයක් ජනාධිපතිවරයාට බාර දුන් එස් ජයශංකර් මහත්මයා පැවසුවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට ඉන්දියාවට දැඩි විශ්වාසයක් තියෙනවා කියලා. පසුගියදා ඇති වුණු දිත්වා සුලිකුණාටුවෙන් බැටගෑ ජනතාව වෙනුවෙන් හෙලිකොප්ටර් යානා ආහාර සහ බෙහෙත් ලබා දෙමින් ඉන්දියාව කරපු සේවය ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළා. මහියංගනේ රෝහල සහ කිලිනොච්චියේ බේලි පාලම් වැනි යටිතල පහසුකම් ගොඩනැගීමටත් ඉන්දියාවේ සහයෝගයෙන් නොබදව ලැබී තිබෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා. සංචාරක කර්මාන්තයේ නැවත පනගන්වන්නත් උපරිම සහාය දෙන බවට ඉන්දියාව මෙහිදී පොරොන්දු වුණා. මේ සහයෝගීතාවය ඉන්දු ලංකා සම්බන්ධතාවයේ අලුත් යුගයක ආරම්භයක් කියලා තමයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අසල්වැසි ඉන්දියාවේ මේ සහයෝගය ලබා දීම ගැන ඔයාලට හිතෙන්නේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න කියලාත් නැවත මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා තියාගන්න. NC Insights Hub